මොකද මේ කඩලාන නම මොකද? මේක කඩලාන වත්ත. කඩලාන පහලගම් වැත්ත කඩලාන පරිසරය. ඔයා ගම්මැසියෙක්ද? මාමා. ඔව්. ගම්මැසියෙක්ද? මේ නම වෙන්නේ. පල්ලිය හවස ඊට පස්සේ ගහගෙන තියෙනවා. ගහගෙන නේද? ඔය තියෙන ඒ කුණු. ඔය ඒකේ කුණු කන්ද තමයි ඔය. ඔය කම්පියුටර් කෑලි ඔය යා මේ මුස්ලිම් කට්ටිය එකතු කරන කෑලි බෑරි තියෙනවා. මුස්ලිම් සිංහල මිනිස්සෙක් එක්ක කරා. සිංහල මිනිස්සෙක් එක්ක කරා මම ඔයාලට මේක. ඔව්. ඉන්සෙන්ටර් එකද? නෑ අර දීලගේ ඩිලිෂන් එක මේක විතරයි. ඔව් අරගෙන මම දැන් මේල් එක දාන්නම්. අතනේ යහට නෑ. කෑලි අර පිටුවට පස්සේ තියෙනෝනේ ඊයන් අරෝමෙල් තඹාරෝමෙල් ඒ ටික ගන්න තමයි උ පුච්චන්න. ආයෙ දෙනින් මැරලා තියෙනවා දැන්. චිකන් කුන්නේ හැදිලා. මට කෝල් ගහනවා මේ බොස් මෙහෙම එකක් මෙහෙම එකක් කියලා. මං කිව්වා මට මේක කිව්වනම් මං ඒක වෙච්ච කියලා කියනවා මේ පන්දිය. චාරකට එහෙම ඇවිල්ලා ගෙනියන්න පුළුවන් ද සේල්ස් එකක් අක්වල් එක නේද? ඒතකොට යාලා වගකීම ගන්නවද මොන හරි ඉෂුව එකක් තිබුණොත්? කුණු කොට ගහලා මේක තිබුණේ ඉස්සෙල්ලාම බාල්දුරු මහත්තයා. ඔව්. බාල්දුරු මහත්තයා නැතු වුණා. නැතු වුණාට පස්සේ මේක ආණ්ඩුවටමක් නෙමෙයි මේ මහත්තයාගේ ඉඩම. මේ මහත්තයා නැතු වුණාට පස්සේ මේක මෙයා ආණ්ඩුවේදී මෙයා සභාපති වුණා. සභාපති වෙලා මේක ගත්තා කුණු දාන්න. ඉතින් කුණු දාලා දැන් ඇවිල්ලා මේ කිසිම කෙනෙකුට ඉන්න බෑ ගත්තස් කාලේ තේරම ගන්න. එහා පැත්තේ තියෙන කඩලානක් නේද? අර පැත්තෙන් අර ඉඩම එහාට ඒ අයිතිකාරයෝ ඉන්නවා. මේ පැත්තෙන් කවුරුවත් නැහැ ඔය ටික තියෙනවා රුණුපුරයට යන. ඉතින් මේ පැත්තෙන් ලීන මහත්තයාට තියෙනවා. ඉතින් මේ ටික විතරයි මේ කුණු දාලා මේ කවුරුත් මෙයාට ඉන්න බෑ ගන්දස්කාරය. හදිස්සිය වැස්සක් ලොකුවට වැස්සොත් මොකද? වැස්සොත් අපේ ගෙවල් සේරම යට වෙනවා. වතුර බහින්න නෑනේ. කාණු සේරම කාණු වහලා තියෙන්නේ. මෙයා මේ කුණු දාන නිසා තමයි කාණු සේරම කාණු වෙහිලා. කවුද දැම්මේ මේක? අර පැත්තෙන් කාණුවක් දාන්න බෑ. අර පැත්තේ අයිතිකාරයෝ ඉන්නවා මේ පැත්තේ. කවුද මේකට ඉස්සෙල් කුණු ගෙනත් දැම්මේ? ඉස්සෙල් ගෙනත් දැම්මේ මේ කවුද බැට්ටගේ? එයානේ මේ සභාපති වුණේ. එයා ගාගෙන නැද්ද? මේක නැත්තම් මේක තමයි නිකන් කලාව සම්පූර්ණ තිබුණා. ඒකසත් අපි යනවා සේරම. මේ කඩලාන පරිසරය ඔක්කොම මෙතනින් එහා පැත්තේ තියෙන ගරාඬුව කලපුව ඒ කලපුව මිරිදිය සම්පත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය කරන ගම්වැසියන්ගේ කලපුවක් තියෙන්නේ මේ පැත්තෙන් තියෙන්නේ වෙරළ මුහුදු වෙරළ. ඒතර මේ අතරමැද තියෙන ජෛව විවිධත්වය සහ ජල කළමනාකරණය සහ මේකේ ස්වාභාවිකව අවුරුදු ගණනාවක ඉඳලා තියෙන ඒ ශ්‍රේණියේ කඩලාන පරිසරය. මේ කඩලාන පරිසරයේ තිබුණා ඇල මාර්ග ස්වාභාවිකව නිර්මාණය වෙච්ච ජලය කළමනාකරණය වෙලා ප්‍රධාන ලමසූරිය ඇලට ගිහිල්ලා ඒකින් තල්ලරඹේ මොය කටහරා මූදට ගලා බහින. ඒ ඔක්කොම දැන් මේ කුණු බහලා මේ කුණු දාලා ඒ ඇල මාර්ග ඔක්කොම අවහිර කළා. එතන මේ කඩලාන පරිසරය දැන් නැහැ. මේ පරිසරයේ සියලුම තැන් වලට මේ කුණු මේ පේන වෙද්දි මේ කඩලාන පරිසරය. මේ කඩලාන පරිසරයේ මීටර් 700 800ක් දුරට මේ අනවසරයෙන් අවිධිමත්ව වැලිගම ප්‍රාදේශ සභාවේ අත්නෝමතික බලය පාවිච්චි කරලා නිලධාරීන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන අධිකාරියේ බලය අත්නෝමතිකව අරගෙන මෙන්න මේ කඩලාන පරිසරය මේ ආකාරයට විනාශ කරලා තියෙනවා. මේ ප්‍රාදේශ සභාවේ කරන දැවැන්ත පරිසර හානියක් වැලිගම ප්‍රාදේශ සභාව. ප්‍රාදේශ සභාවේ ලේකම් තුමියට අවස්ථා කීපයක දැනුවත් කරන නමුත් කිසිම පියවරක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරියේ කිසිම මැදිහත් වීමක් කරන්නේ නැහැ මාතර කාර්යාලයේ නිලධාරීන්. කියාම මේනෝනේ කොච්චර කුණු කඩක් තියෙද කියලා. හොටෙල් වලින් අර කොහොමදයි සල්ලි ටිකටයි ඔක්කොම ටික අරගෙන එනවා. ගෙදර ගන්න ඉතුරු ටික විතරයි. ඒවල ගන්න ඉතුරු ටික විතරයි.
ඒක තමයි. ඒ සල්ලි වලට. එතකොට සිකුටියක් දාලා ඒක පරිස්සම් කරගන්න අරගන්නවා. පාඩේ බාලේ යනවා. ඒකේ මොනවද කියන්නේ? ඕ සිකුන්ටි ගන්නලා. දැන් අත්මාල් මන්ත්‍රීතුමාගේ මම ඊයේ වීඩියෝ පෙන්නුවනේ. අත්මාල් මන්ත්‍රීතුමාගේ ආමුදුරෝ කියනවා ඒක හිතියේ නැතයි කියලා. මම වීඩියෝ එක පෙන්නුවම කට උත්තරක් නැහැනේ. මම ඔය කොටුවට පෙන්නුවනේ වීඩියෝ එක. වීඩියෝ එක පෙන්නුවනේ. එතන සල්ලි වලට නෙවෙයි එතකොට ඒක ගත්තේ. ඒක සල්ලි වලට නෙවෙයි ගත්තේ. සෙනසුරාදා ගිහිල්ලා සභාවේ JCB එකයි මේ ඩැටා ටික අරන් ගිහිල්ලා ඒ කුණු ටික පටවන වීඩියෝ එකමයි ගාව තියෙනවා. එතකොට ඒව පටවන්නේ සල්ලි වලට නෙවෙයිද? අජ්මාල් මන්ත්‍රීතුමා එතන ඉන්නවා. පැත්තකයි ඉන්නවා. ආමුදුරෝ ඉන්නවා. එතකොට ඒව සල්ලි වලට නෙවෙයිද පටවන්නේ? ඒ සල්ලි වලට පැටවෙන්නේ ඒවා. ඒව සල්ලි වලට පටවලා තමයි අපේ කන්දට ගෙනත් දැෑවේ. මම ඕන ඒ පටවුම පෙන්නන්න කම්පියුටර් කෑලි ඔය මුස්ලිම් ගෑනු එකතු කරලා යන අභිද්‍රව්‍ය තමයි එතන තිබ්බේ. ඕන මම දැන් වීඩියෝ අරන් ගිහලා පෙන්නන්න. ඒ අභිද්‍රව්‍ය තමයි පැත්තකයි ගෙනල්ලා බෑවේ. මොකෝ උනේ? ඔය කුණු ප්‍රශ්නේ දැන් ඇදුනේ මොකෝ? දැන් ඇදුනේ මොකෝ? අත්මාගේ කුණු ටික මෙතන ගෙනා නිසානේ ඔක ඇදුනේ. නැත්තම් අපි දන්නේ නැහැ. නැත්තම් සෙන්සුරාගේ කුණු ටික එකතු කරලා යනවා. අපි ඒක කිව්වේ කිව්වේ නැහැනේ. ඔය අත්මාගේ කුණු ටික කියන එක තමයි මේ කුණු ප්‍රශ්නේ ඇදුනේ. නැත්තම් ඇදුන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නිසා තමයි ඒකේ අපේ ගෙනිච්ච නැති නිසා. හාමුදුරුවෝ කියනවා නැතිලෝ. හාමුදුරුවෝ සල්ලි වලට ගත්තේ කුණු කන්ද. නෑ හාමුදුරුවෝ කියනවා වීඩියෝ එකේ තිබ්බේ නැහැ කියලා. මම වීඩියෝ පෙන්නුවම කට උත්තර නැතුණා. කලින් කතා කරපු මල්ලිලා දැනුවත් කිරීම, ඒ වගේම ග්‍රාම සංවර්ධන සමිතිය, ප්‍රජාශක්ති සමිතිය, මහජන ආරක්ෂක කමිටුව. මේ කමිටු තුන තමයි ඊරෑ කෝල් දීලා හැමෝටම මේ ස්ථානයට සම්බන්ධ වෙන්න කියලා දැනුවත් කළේ. ඒ දැනුවත් කිරීම මත මේ ස්ථානයට ආපු මේ සහෝදරියක් මට දැන් කම්ප්ලේන්ට් කළා සර් මේ අපිට එන්නේ කිව්වා අහවලා අපෙන් අහනවා ඊයාවේ කියලා. ඒ නිසා එහෙම අපහසුතාවයට පත් කරන්න එපා කවුරුවත්. මේ ගමේ මිනිස්සු තමයි මෙතෙන් එකතු වෙලා ඉන්නේ. කවුද අහවලා කියන්නේ? කරේ නම් කියලා පිටිපස්සේ ඉන්නේ සභාපතිතුමා හිටපු සභාපතිතුමා හොතා මේ ඉස්සර සමිතියක් තිබුණා මම ඒකයි මම ආවේ එයා මට කම්ප්ලේන්ට් කරනවා. මම එනකොට සමිතියක් තිබුණා. ඔව් ඒ සමිතියේ ඉන්න දෙයක් මම ඔබතුමාගේ ප්‍රශ්නයක වෙන්නේ. මම මේ කවුරුත් මම දන්න කට්ටිය මගෙන් උදව් කරලා යා මට කම්ප්ලේන්ට් කරනවා මම කෝල් කරලා ගෙන්නලා යා මහුදාවෙට පස්සේ. ඒකයි මම හැදුවනේ ඒක ලොකු දෙයක් නෙවෙයි. ඔබට අපි ඉදිරිපත් කරන්නේ. ඔබට අපි හැම ඉල්ලන හරක් කරපු කෙනෙක්. ඔව් ඒක ඇත්ත. අපි මතක් කරනව නෙමෙයි. මම මෙතනට එතුමිය රැසීමක් තිබුණානේ. ඒ රැසීමක් තිබුණා. රැසීමට එතුමිය මට යෝජනාවක් කරපු නිසා කියන කාරණාවක් නෙවෙයි. ඒක මොකද එයා මමනේ කෝල් කරලා රැ ගෙන්නුනේ. ඒතකොට ගෙන්නලා මාව අපහසුතාවයට පත් කරා කියන එක එතුමියගේ කටි ප්‍රකාශ වෙනකොට නැවත දවසක් අපිට සමිතියකට කෙනෙක් ගෙන්න ගන්න බැරි වෙනවා. ස්වාමීන් වහන්සේලා ගෞරවපූර්වක අවසරයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ වැඩබලන මේ සභාපති ස්වාමීන් වහන්සේ. මම දහම් පාසල් ගුරුවරයෙක්. මම එම්.යූ ජයවීර. මේ කෙනෙකුට අකුසල කර්මයක් පළ දෙන්නේ එයා වරදක් කරොත් නේද? නැත්තම් අහෝසිකම වෙනව නේද? කර්ම විග්‍රහය හැටියට දෙට්ඨ ධම්ම වේදෙන්නේ කර්මයේ ඉඳලා අපරාපරිය වේදනීය කර්මය දක්වා. එතකොට මේ කඩලාන වාසී මිනිස්සුෝ නොකරපු වරදකට ගෙවන පව මොන අකුසල මූල අකුසල කර්මයක්ද කියලා බෝවහන්සේකින් දැනගන්න කැමතියි. प्रिंसिपल के लिए ඒ විශේෂ මොහොතේ වගකීම් තියෙනවා වෙනවා නමුත් අපේ සභාවතුමා දැන් මේක ගමට ගෙනල්ලා වසර 7කට වැඩි. එතකොට මේකේ ප්‍රෝග්‍රෑමියා විදියට ඔබතුමා මේක මුල පළවෙනි කුරුපැට්ටේ ඉඳලා ඔබතුමා දැනුවා. එතකොට මේක අද මේ මහජනයාට ජීවිත නැති වෙලා මේ මිනිස්සු මෙච්චර අසරණ වෙලා මේ තරම් කඩලාන පරිසරය මේ සියලු විනාශයන් වුණාට පස්සේ අපි කළමනාකරණය කරන එකද මේ රාජ්‍ය තාන්ත්‍රණයයි දේශපාලන තාන්ත්‍රණයයි අපිට වෙන්න ඕනද? අපේ ඒතකොට අද දෙයක තියෙන්නේ. ඒතකොට ආයි ඒකට නිශ්චිත දවසක් නැහැ. අපිට ඒ කාලේ මේ කාලේ ඒක අපි ඔබතුමා ඒක නිරීක්ෂණය කරා නම් ඔබතුමාට වැඩේ ආයි දෙකක් නැහැ කවුරුත් වෙන්නන්න ඕනේ මෙතන දායකයන් ඉන්නවා. ආපු දවසේ
දෙනාම එකතු වෙලා අනුමත කරන වීඩියෝ මම දැන් පෙන්නනවා. ඒ කුණුකන්ද මෙතනට ගේනවා. මම දැන් වීඩියෝ පෙන්නනවා. ඒක ඒ කුණුකන්ද දැන් ඒ සාමිනාසයිල කියනවා කුණුකන්ද පැන්නෙන්නේ නැහැ කියලා. මම කොහේ තුනක් වෙන්නේ නැහැ. මම ආසාව බලන්න අනුමත වීඩියෝ පෙන්නනවා. ඒක අපේ සභාවනේ. මේක කුණු ඉන්න මුස්ලිම් කණ්ඩායම ඔක්කොම අනුමත කරන සාමිනාස උතර වාඩි වෙනවා පැත්තකට වාඩි වෙන්න ඕම් වාඩි වෙලා අනුමත කරන වීඩියෝ එකක් වගේ කියලා මම දැන් ඕනනම් පෙන්නන්න අනුමත කරලා සභාවේ JCB එකයි සභාවේ ට්‍රැක්ටරේ කුණු පටවන්නේ ඔක්කොම තියෙනවා කුණු තමයි සභාවට ආйти අර ඒක නෙමෙයි නෑ නෑ ඒක අම්මාට දෙන්න පුළුවන් අපේ ගමන කරන්න නෑ නෑ මම දැන් වීඩියෝ එකක් කරනවා මයිකා වීඩියෝ එකක් කරනවා සාමිනාස් කියනවා එහෙම කියේ නෑ කියලා සභාවෙන් කියේ නෑ කියලා මයිකා දැන් සභාවේ ට්‍රැක්ටරේ JCB එක ඔක්කොම වැඩ කරන වීඩියෝ එක මයිකා තියෙනවා ඒක අච්චර නෑ අපේ දැන් සභාවේ අපිට මෙතන දෙන්න තියෙනවා බාර ගන්න බෑ බොරු කියන්නේ දැන් ඊයේ අපි හරවලා කුණකට හදලා ඉරිස්සේ කුණේ ගෙන්නේ ගෙනල්ලා ඊයේ ඉරිස්සේ බාන්න කියලා ට්‍රැක්ටර් වලට ගෙවුවේ නැද්ද අන්න මට ඒක උත්තර දෙන්න ට්‍රැක්ටර් වලට ගහලා ප්ලාස්ටික් පාලක් කපලා තමයි ඒ ගාපු කුණේක වැහුවේ ඉරිස්සේ මණ්ඩර මුල්ලට බෑව කුණේක මේ කුණු එක හරවලා යවුවම මණ්ඩර මුල්ලේ කණේකට ගිහලා බෑව වලකට ඒ වලට බෑවම ඒ ගමේ මිනිස්සු ට්‍රැක්ටර් ටික වට කරලා ගැහුවා ගහන්න ආවා කොහොම වරෙන් බේරගත්තා බේරගෙන අන්තිමේදී ගමේ මිනිස්සු කිව්වා පස් කපලා මුළු වලව ගැහුවත් විතරයි ට්‍රැක්ටර් වලට යන්න දෙන්න කියලා හන්දෑව 6ට වලවල් වහන්න හන්දෑව 6ට වල වහන්න පස් කපලා එතකොට මේ මිනිස්සුන්ට දවසක් පාලා එච්චර ප්‍රශ්නයක් නම් අපිට මේ අවුරුදු ගානක් බලලා අපි කොච්චර ප්‍රශ්නයක් ගන්න බෑ අපිට ඒකට පිළිතුරක් දෙන්න ට්‍රැක්ටරේ දවසක් පාලා එහෙම ප්‍රශ්නයක් නම් අපිට අවුරුදු ගානක් බලලා අපි කොච්චර ප්‍රශ්නයකද ඉන්නේ එතකොට මේක විදිහට ඒ මිනිස්සුම මිනිස්සුන්ට බලලා මිනිස්සෙන් ගහන්න එතකොට අපි කන්නේ මේ කාගෙන් කකුරු කන්දන්නේ වැලිගම සභාව ලංකාවේ තියෙන ආදායම අතින් නම්බර් 1 සභාවක්. එතකොට මෙච්චර සල්ලි කන්දරාම් කියලා ඔබතුමාලා හොරකම් කරන්නේ නැතුව මේ මන මිනිස්සුන්ට වැඩ කරන්නේ. මේ දේශපාලන තෝරගෙන හොරකම් කරන්නේ නැතුව මිනිස්සුන්ට වැඩ කරන්නේ. මේ කෝටි ගානක පදුවාද අනික ගොරු කියන්නේ අපිට රුපියල් 3000ට වරකණම් කියනවා. මගේ ගෙදර මම පන්තියක් දීලා තියෙනවා අවුරුදු 12ක් තිස්සේ. මගේ භූමිය නිකන් දීලා මම ගොඩ නැගිලා නිකන් දීලා රුපියල් අය කරන්නේ නැතුව ගමේ ළමයින්ට උගන්වන්න පන්තියක් පවත්වනවා. ඒකට වරිපණම් ගෙවන්නේ නැහැ කියලා මට දානවා කියලා ඉරුමක් කියනවා. වරිපණම් ගෙවුවා අවුරුදු 7ක් විතර. අවුරුදු 14ක් ගෙවුවා පන්තියට. මගේ ගෙදර විදුල තියෙන පන්තිය මම හදලා දුන්නේ. ළමයින්ට ඉගෙන ගන්න නොමිලේ. මම අය කරන්නේ නැහැ. භූමියට අය කරන්නේ නැහැ. සර්ට ගෙවන්නේ ළමයි කීප දෙනෙක් වෙනුවෙන් සර් අය කරන්නේ නැහැ අපි නිසා. එතකොට මේ ළමයින්ට ගමේ මිනිස්සුන්ට ළමයින්ට උගන්වන්නේ. ඒ පන්තියට වරිපණම් ගෙවන්නේ කියලා. ඒ වරිපණම් ගෙවන්නේ කියලා නඩු දානවා කියලා. අපි මේ පරිශනාවට මොකමදයි ඔබතුමාලා ඔක්කොම දැන් දේශපාලන නියෝජිතයෝනේ මහ ජනතාවගේ ඔබතුමාලා ආණ්ඩුපක්ෂය බලය අතට අරගෙන මේ බලහත්කාරය පාලා ඊයේ පෙරේදා දිනාවේ ජනතාවට බලහත්කාරය පානවා ආණ්ඩුපක්ෂය දැන් පවතින. මම දන්නේ මේ පාර්ලිමේන්තු සභාවේ මධ්‍යම රජය නෙවෙයි පාර්ලිමේන්තු සභාවේ පරිපාලන පක්ෂය මහ ජනතාවට බලහත්කාරය පානවා. පාලා මෙතන කුණු ගෙනල්ලා පානවා. අර මදුරාගොඩ තියෙන කුණු කන්දක් මේ වගේම එකක් මෙතෙන්ට ගේනවා. ඒ එක දවසක් අර පල්ලියක හෝල් එකේ තියපු මීටින් එකට ඊයේ නලින් මන්ත්‍රීතුමා කියනවා ඒ ජනතාව ඇවිල්ලා අපෙන් ඉල්ලීමක් කරාලු ඒ කුණු කන්ද අස් කරලා දෙන්න කියලා. එක සැරයක් කරපු ඉල්ලීමට ඒ ජනතාවට අහුම්කම් දෙන්න මාර සංවේදී මේ පාලන තන්ත්‍රය පාලන නියෝජිතය. හැබැයි මේ ගමේ ඉන්න අපේ මේ පුෂ්පකුමාර සභාපතිතුමා සභාපති කර දෙපාරක් මම අතින් තෙල් දාගෙන මගේ වාහනේ ගියේ කැන්වසින්. එතකොට මේ තමයි මන්ත්‍රීතුමා සභාපතිතුමාගේ ගෙදර තිබිලා මගේ බයික් එකේ සයිඩ් කන්නඩි දෙකයි හෙල්මට් එකයි කවුලින් දෙකයි ගලවන් ගියා. මිතුර තිබිලා දිනලා ඉවිල්ලා. එහෙම කරපු සභාපතිතුමාත් ඉන්න මේ ගමේ. එතකොට මේක
කියලා කල්පනාකරණය කරනවා කියනනේ. හා කරන්න. එතකන් ගේන්න එපා. ඒ වැඩිපුරම මහන්සිුණා අපි ගමේ. හැබැයි මේ කිසිම පෞද්ගලික හිතවත් කමක් නැහැ. ඔබතුමාට කිසිම පෞද්ගලික හිතවත් කමක් නැහැ. ගේන්න පොරොන්දුනේ ඔබතුමාගෙන් අපි ඉල්ලුවේ කුණු කසල ටික බැහැර කළද ඔබතුමා පොරොන්දුනා. වෙලාවට මොකක් හරි හේතුවක් හරි අපේ හේතුවක් හරි එහෙම වුණා. ඔබතුමා දැන් අපේ රජයේ තියෙන විපක්ෂයේ හිටිය ඔබතුමාට පුළුවන් නම් ජනාධිපතිතුමාට මේක ගෙනියන්න. බලන්න එතකන් තාවකාලික විසඳුමක් හරි කළමනාකරණය කරනවා කියලා ඔබතුමාලා කියනවනේ. කළමනාකරණය කරනකම් මෙතනට ගේන්න එපා. ඔබලා කළමනාකරණය කරන්න. මේක කරනකම් ඔබලා ඒ කුණු ටික දාන විසඳුමක් ගන්න. ඒක ජනතාවට දෙන්න එපා. අපේ අසමියන් දෙන්න එපා. අනිත් එක ගෙවල් වලට ගිහලා ඩෙන්ගු බලු දාන්න ඩෙන්ගු වලදී දෙයි කතා කරලා කොච්චර තාත්තා කරගෙන වතුර පිළිලා ඒසතිය ගියා. ඒවන මාසෙක දෙයිලා ඩෙන්ගු කුට්ටක් කරලා ගෙනල්ලා අර කතා කරලා අපේ මේ ඔක්කොම ගෙනත් දාන දැන් අපේ ගමට සෙනසුරාදා එනවා ප්‍රධාන පාරේ විතරයි. අපි පොඩ්ඩක් අතුරු පාරේ ඉන්නේ. ඒතකොට සතියක් වෙනකන් අපි ඔය කුණු ටික එකතු කරගෙන තියනවා පණුව ගහලා පුල්ල ගහලා ඔක්කොම කරලා ගෙවල් ගානට ගෙනත් යනට මිනිස්සු කැමති නැහැ. හරි ඒක පැත්තකින්ම තියමු. වීදි ලාම්පුවක් තියෙනවා මගේ ගෙදර ඉස්සරහා. මම හිතන්නේ රාජ්‍ය සභාවේ බැලුවොත් ඒ පොතේ අර පැමිණිලි පොතේ බැලුවොත් ඇති සෑහෙන්න. බැරිම තැන මම ලේකම්තුමියට කතා කරා. ගිය සතියේ ගිහින් කතා කළා මම කිව්වා මේව කෙරෙන්නේ නැහැ. වරි 50 ගෙවන මේ වීදි ලාම්පුවල. බල්බ් නැහැ. බල්බ් එක අටින් ගෙනත් දුන්නා. එහෙම ගෙනත් දෙන්න ඕනේ අපි වරි 50 ගෙවන්න. ඊට පස්සේ කිව්වා මේ වයර් නැහැ. වයර් නැත්නම් මොකක් වයර් ගෙනත් දෙන්නේ නෑ. ඒවට තමයි මේ ඒව ගෙවන්නේ. ඊට පස්සේ දැන් මේ සතියේ ගිහින් ආයෙ මම කතා කරනවා ඔබතුමාගේ මිනිත් එකක් ගහම පිට වැඩකට ගියා. මේ ලේකම්තුමියට